දශක 9ක අභිෂේක යාමයේ යද මේ විදිහට දිගහැරෙන්නේ. අවුරුදු 92යි සුඛී දීගායුකෝ භව කියලා අපි හොඳ අපොල් සම්ප්‍රසාදයක් ලබා දෙමු. තණ්හාදෙතින් පැතුමි වරපට තණ්හාදෙතින් පැතුමි වරපට මෙතුමා පිළිබඳ තිබෙන මතකයන් කීපයක් විතරක් නැවත වතාවක් එවිස්සීමට මම කැමැති. තරංගා කියන චිත්‍රපටිය කරේ මහනුවරම හිටපු සේනදානන්ද මහත්මයාගේ තරංගා චිත්‍රපටියට මෙතුමා මං හිතන්නේ සංගීත අධ්‍යක්ෂණයත් කළා. ඒවා ඊටාම රසවත් සිද්ධීන් වුණා. මේ අපේ සම්පත් මේ ආකාරයට ආරක්ෂා කරගනිමින් සංරක්ෂණය කරගනිමින් නිසි ඇගයීමක් කරමින් අපේ සංස්කෘතික ඇමතිතුමා කිව්ව විදිහට ඒ අය ජීවත්ව සිටින කාලය තුලම ඒ අයව ඇගීමට ලක් කිරීමත් එක්තරා විදියක සුවිශේෂ දෙයක්. ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මේ විදියට උපහාරයට ලක් කරන්න වැඩසටහනක් හදාගෙන යන්නේ. ආචාර්ය නන්දා මාලිනිය නමින් මැදිරියක් නම් කරලා ඡායාරූපයක් විවෘත කෙරුණා. ආචාර්ය වික්ටරත්නායකයන් නමිනුත් එහෙම ඒ මාලාව අතරේ තමයි අද දේවානන්ද වෛද්‍යසේකරයන් පිළිබඳව මෙහෙම අපි කතා කරන්නේ. දහසක් සිතුවිලි චිත්‍රපටය 1968 මට මතක හැටියට ඒ චිත්‍රපටයේ සතුට වෙලයි සැපත මලයි ගීය ලංකාවේ කෙතරම් ජනප්‍රිය වුණාද කියලා හිතෙනවා. අපේ සංස්කෘතික ශාස්ත්‍රයට අති විශාල මෙහෙවරක් ඉටු කරපු මෙනි කලාකරුවන් පිළිබඳව අපේ සමාජයට වර්තමාන අපේ තරුණ සහ අපේ දරු පරම්පරාවන්ට හොඳ පණිවිඩයක් අරගෙනත් මේවා වැදගත්. ඊටාම හොඳ කතා කිහිපයකට සමන් දුන්නා. වෛසේක රත්තුමාගේ ජීවිතයේ සම්බන්ධ නැතිව අපේ සනද්දෝතිවත් තුලාතුළු ඒ සියල්ල මම හිතනවා මේ කොම මෙතන ඉන්න අපේ මේ පිරිසට පමණක් නෙවෙයි අපේ සමාජ මාධ්‍ය හරහා මුළු ලංකාවම ලෝකෙටම මේවා මම කරනවා. ඊළඟ තදාවක් ඔබතුමා අපේ රටේ පරම්පරා ගණනාවක් වෙනුවෙන් කරන ලද අද්විතීය මෙහෙවර වෛද්‍යවරයෙක් හැටියට පුදුලෙන් සුවපත් කරන්න සහ සමාජය සුවපත් කරන කලාකරුවෙක් හැටියට එදා කුදායපත්වයේ පිළිබඳව අපේ අප්‍රමාණ ගෞරවය මේ වෙලාවේ පිරිනමන ගමන්න ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උත්සවය සංවිධානය කරපු මම යලි කියන්නේ ඉතාම ගැඹුරු මුද්‍රාවක් ගැඹුරු සටහනක් මේ වෙනුවෙන් සමාජ සුවපත් අපේ සහභාගීත්වයට ගොනු සංස්ථාවේ සියලු දෙනාටත් මගේ ස්තුතිය දෙන්න පිටමත් කරනවා.